ලෝකේ බහුතරයක් දෙනා කතා කරන මාතෘකාවක් නේ දියුණුව ගැන. හැමෝම ප්‍රාර්ථනා කරන දෙයක්, හැමෝම බලාපොරොත්තු වෙන දෙයක්. හැමෝම ප්‍රාර්ථනා කළාට හැමෝම බලාපොරොත්තු වුණාට ඔය කියන ඉලක්කයට ලෝකේ ගිහින් තියනවාද? දියුණුව කියන වචනේ අර්ථකථනය කරගෙන තියෙන්නේ කොහොමද අපි? දියුණුව කියන වචනේ අර්ථකථනය කරගෙන තියෙන විදිය පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. ඒ මොකද දියුණුව කරා යන ගමනේදී ලෝකෙට මොකද්ද වෙලා තියෙන්නේ? පසට මොකද්ද වෙලා තියෙන්නේ? ජලයට මොකද්ද වෙලා තියෙන්නේ? ගහකොළට, වාතයට මේවට මොනවද වෙලා තියෙන්නේ? ඊළඟට ගත්තාම ලෝකයේ අන්ත අසරණම වෙලා ඉන්න අතීතයේ කරන ලද අකුසල ක්‍රියා නිසාවෙන් වෙන්න පුළුවන්. ඒ අන්ත අසරණ වෙලා ඉන්න තිරිසන් සතුන්. මේ තිරිසන් සතුන්ටත් වෙලා තියෙන ඉරණම මොකක්ද? මේ වගේ දේවල් දිහා බලනකොට අපිට පේනවා මේ දියුණුව කරා යන ගමනේදී දියුණුව කියලා අපි දැකලා තියෙන්නේ හරි දේද කියලා. ඕනෑම තැනකදී දැන් අපි ගත්තොත් යම් සමාජයක අපිට විශ්වාසනීයත්වය කියන එක තියෙනවා නම් අපේ ජීවිතේ කවුරුක්වත් ඇවිල්ලා බලෙන් පැහැර ගන්න එකක් නැහැ. අපේ දේපල කවුරුක්වත් ඇවිල්ලා බලෙන් පැහැර ගන්න එකක් නැහැ. ඊළඟට අපේ දෛනික ජීවිතයට කාගෙන්වත් අගතියක් වෙන්නේ නැහැ කියලා මේ වගේ විශ්වාසනීයත්වයක් තියෙනවා නම් අන්න එතන තමයි දියුණුව කියන එක තියෙන්නේ. විශ්වාසනීයත්වයක් නැත්තම් එතන දියුණුවක් නැහැ. විශ්වාසනීයත්වයේ තියෙන තැන තමයි දියුණුව තියෙන්නේ. එහෙනම් අපි මේකෙදි බලන්න ඕනේ ඊටාම වැදගත් දේ තමයි අපිට මේ දියුණුව කරා යන ගමනේදී වැදගත් සාධකයක් මග ඇරිලා තියෙනවා. මොකද්ද මේ මග ඇරිලා තියෙන සාධකය? ශිෂ්ටත්වය, හික්මීම. මේ ශිෂ්ටත්වය කියන එක නැත්තම් අපිට ලෞකික දියුණුව කරා යන්නත් බෑ. ලෝකෝත්තර දියුණුව කරා යන්නත් බෑ. ඉතින් ඒ නිසා මේකෙදී ඊ타මත්ම මූලිකව මම පැහැදිලි කරනවා මේ ශිෂ්ටත්වය කියන එක අත්‍යවශ්‍යයි, අධ්‍යාපනයටත් අවශ්‍යයි, අනික් කාරණාවලදීත් අවශ්‍යයි. ඒ කියන්නේ අපි ගත්තොත් කවුරු හරි කෙනෙක් මේ පන්තියේ ගුරුවරයා කියලා දෙන පාඩම හරියට ශික්ෂාකාමීව අහගෙන හිටියේ නැත්තම්, ශික්ෂාකාමීව ඒක අනුගමනය කළේ නැත්තම් මොකක්ද වෙන්නේ? ඒක අහගෙන හිටියේ නැත්තම්, අනුගමනය කළේ නැත්තම් එයාට ඒ ශාස්ත්‍රය ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි යම් කෙනෙක් ගොවිතැනක් කරනවා නම් මේ ගොවිතැනට අදාළ කරන යම් කාර්ය පටිපාටියක් තියෙනවා. ඒ උදැල්ල හසුරවන විදියත් එක්තරා ශික්ෂණයකට කරන්න ඕනේ. ඊළඟට ගත්තාම ඒ වතුර ටික හරවන විදිය වෙන්න පුළුවන්, නියර බඳින විදිය, මේ හැම දෙයකටම යම් ශික්ෂණයක් තියෙනවා. යම් ප්‍රතිපදාවක්, පිළිවෙතක් තියෙනවා. මෙන්න මේ කියන ක්‍රමවේදය තුල ගියොත් විතරයි ඒ කාරණයක් දියුණුව කියන තැනට යන්නේ. කෙනෙක් සෝවාන් වෙලා ඉඳලා සක්‍රීයදාගාමී වෙනවා කියන්නේ මොකක්ද? දියුණුවක්. සක්‍රීයදාගාමී වෙලා අනාගාමී වෙනවා කියන්නේ දියුණුවක්. අනාගාමී වෙලා ඉඳලා රහත් වෙනවා කියන්නේ දියුණුවක්. හැබැයි සෝවාන් වෙලා ඒ පෘථග්ජන හිටපු කෙනෙක් සෝවාන් වෙන්නේ ශික්ෂණේ, හික්මීමෙන්. ඊළඟට ගත්තාම සෝවාන් කෙනා සක්‍රීයදාගාමී වෙන්නේ ඊට වඩා හික්මීමක් ලැබීමෙන්. සක්‍රීයදාගාමී කෙනා අනාගාමී වෙන්නේ ඊට වඩා හික්මීමක් ලැබීමෙන්. අනාගාමී කෙනා රහත් වෙන්නේ ඊටත් වඩා හික්මීමක් ලැබීමෙන්. ඉතින් ඒක නිසා මේ හික්මීම කියන මාතෘකාව ලෞකික ලෝකෝත්තර මේ දෙකටම අත්‍යවශ්‍ය වෙනවා. හතර අපායට යන්නේ ඇයි? නොහික්මීම නිසා. පාප ධර්ම වල හැසිරීම නිසා හතර අපායට යනවා. එහෙනම් හික්මීමක් තියෙන කෙනෙකුට හතර අපාය යෑමක් නැහැ. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නත් ඒ බඳු ශික්ෂණයක් අවශ්‍යයි. ඊළඟට ගත්තාම දුසිරිත් දුරාචාර වලට නරක නපුරු ප්‍රාණඝාත ආදී ඊළඟට සුරාසූදු ආදී දේවල් වලට තමන් උපයාගත්ත දේ විහිදම් කරන්නේ නැතුව ශික්ෂණයකින් යුක්තව ඒක නඩත්තු කරලා පරිහරණය කරලා දාන ආදී පින්කම් කළාම සුගතියට යනවා. බලන්න ඊතර සුගතියට යෑමත් එක්තරා ශික්ෂණයක්. ඒ සුගතියට අපි දාන ආදී පින්කම් කළා සුගතියට යෑම වගේම අපින් ඔබට ගිහිල්ලා ප්‍රථම ධානය ආදී ධාන සිත් වඩනවා. මේ ධාන සිත් වඩලා අපි යනවා රූපාවචරයට. ඒකත් අර තිබුණට වඩා ශික්ෂණයක්, හික්මවා ගැනීම. අපි එතනනුත් නතර නොවි රූපාවචරයේ ඉක්මවල අරූපාවචර තත්ත්වයට යනවා. මොකක්ද ඒක? දියුණුවක්. මොකෙන්ද දියුණුව ලැබුවේ? ශික්ෂණයෙන්. ඒ නිසා සමස්ත වශයෙන් ගත්තාම එතන ඉඳලා අරූපාවචරියත් ඉක්ුත් කළ නිවනට යනකොට ඒ ශික්ෂණය සම්පූර්ණ කිරීමක්. ඔබ ටොපියක් කාලා ආහාරයක් අරගෙන ඒ කොලේ පාරට දාන්නේ නැති එක, පරිසරයට මුදා හරින්නේ නැති එක ඔබේ හික්මීමක්. වාතය දූෂණය වෙන විදිය දෙයක් කරන්නේ නැති එක, ජලය දූෂණය වෙන විදිය, පස විනාශ වෙන දෙයක් කරන්නේ නැති එක හික්මීමක්. ඒ නිසා ලෝකයේ දියුණුව රඳා පවතින හික්මීම තුළ භෞතික වස්තුන් වැඩිවීම,
භෞතික සම්පත් තාක්ෂණික මෙවලම් බහුල වීම ශික්ෂණයක් නොවේ. ශික්ෂණයක් නැත්තම් එහි දියුණුවක් නැහැ. දියුණුව යනු උදක්ම ශික්ෂණය මත පදනම් වෙච්ච දෙයක්.